හායි හලෝ කොහොමද ඉතින් මේ මම ඩුබායි ගියේ vlog set එකේ පළවෙනි vlog එක. ඉතින් මං ගෙදරින් එද්දි උදේ 9ට විතර ඇති. අපි කොහොම හරි 12 විතර වෙද්දී එයාපෝට් එකට ආවා. ඉතින් මේ වීඩියෝ කරන්නේ අපේ මල්ලි. අපි හැමෝම චුට්ටක් excited වෙලා ඉන්නේ. හේතුව තමයි මම first time තමයි මේ fly කරන්න හදන්නේ. ඉතින් මම ඇත්තටම සෑහෙන්න බය වෙලා හිටියේ. මං අන්තිම මොහොතේ යන්න බෑ කියලාත් කිව්වා. හැබැයි අපේ අම්මා තමයි හැම වෙලේම නෑ යන්න බය වෙන්න එපා මුකුත් වෙන්නේ නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඔයා ජීවිතේදී අපි රිස්ක් ගන්න ඕන ඉතින් බය නැතුව යන්න මුකුත් වෙන්නේ නෑ කියලා අම්මා තමයි හැම වෙලේම මේ ගමන යන්න මාව මොටිවේට් කරේ ඉතින් කොහොම හරි මගේ ඇඳුම් පැක් කරලා අයින් කරලා මැදලා ලස්සනට මගේ ලගේජ් එක හදලා දුන්නේ අපේ නංගි ඒගොල්ලෝ තමයි හරිම වුණාම තිබ්බේ මාව යවන්න හේතුව මම යන්නේ මගේ ඩිග්‍රී එක ඉවරයි. ඉතින් කොන්වොකේෂන් එනකන් තමයි මම ඉන්නේ. ඉතින් මගේ ජොබ් එකකටත් බලන්නත් එක සහ ටූර් එකක්. ඉතින් දවස් 10කට තමයි මම මේ පාර යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම එයාපෝට් එක ඇතුළට ආවේ. දැන් මම මේ ඉන්නේ මට බෝඩින් පාස් එක හම්බෙනකන් ඉතින් කොහොම හරි මගේ ෆ්ලයිට් එක තියෙන්නේ හවස 3:05ට. මම ඇතුළට එද්දි චුට්ටක් බහින් ආවට ඇතුළට ආවට පස්සේ මට චුට්ටක් ඒ ගතිය හරි ගියා. ඉතින් ඒක දන්නේ පළවෙනි පාරට ෆ්ලයි කරන කෙනෙක් තමයි. ඉතින් කොහොම හරි මට ඒ අතරමඟ මට පළවෙනි පාරට ෆ්ලයි කරන්න හදන මල්ලිලා දෙන්නෙකුත් හම්බුණා. ඒක නිසා චුට්ටක් ෂේප් එකේ හිටියා. කොහොම හරි දැන් මම මාර ආසාවෙන් ඉන්නේ. දැන් ඔන්න මට බෝඩින් පාස් එක හම්බුණා. දැන් ෆ්ලයිට් එකට බෝඩින් යනකන් තමයි දැන් මම මේ බලන් ඉන්නේ. ඉතින් බලමු මේ ගමන කොන වගේ වෙයිද කියලා මට කිසිම අයිඩියා එකක් නැහැ මේ මොහොතේත්. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක් අලුත් එක්ස්පීරියන්ස් එකක් ටිකක් බය වෙලා ඒ වගේම හරිම සතුටුයි. හරිම මොකද ඒකට කියන්නේ කුතුහලයෙන් එහෙම ගිය ගමනක්. ඉතින් කොහොම හරි ඔන්න මම ෆ්ලයිට් එක ඇතුළට ආවා. මේ පාර මම ෆ්ලයි කරන්නේ සර්ජා වලට. ඒක නිසා තමයි එයා අරබියා දාලා තියෙන හේතුව මගේ යාළුවා එහෙන් මාව ගන්න සර්ජා එයාපෝට් එකේ. ඉතින් ඒක නිසා තමයි අපි එයා අරබියා දැම්මේ. ඉතින් කොහොම හරි මොන දැන් මම ෆ්ලයිට් එකට ආවා. ඉතින් දැන් ගන්න ෆ්ලයිට් එක පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මට හරිම අලුත් අත්දැකීමක්. මම හරිම ආසාවෙන් හිටියේ. ඉතින් කියන්න ඕන මට එහෙට යනගම් එක තප්පරයකටවත් නිින්ද නම් ගියේ නෑ. මගේ ෆ්ලයිට් එක පැය 4යි විනාඩි 20ක් තිබ්බා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට තමයි දැන් අපි යන්නේ. ඉතින් මාර ලස්සනයි මාර සුන්දරයි මාර ලස්සන හැංගීමක්. ඉතින් හරිම ආසාවෙන් ගිය ගමනක්. මට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. මට ඒක වචන නැහැ කියන්න. ඉතින් කොහොම හරි ඒක ෆස්ට් ටයිම් නිසා වෙන්නේ නැති. ඉතින් මං හරිම ආසාවෙන් ජනේලෙන් එළිය බලාගෙන ගියා. මට ඒ කියන්නේ හැම මොහොතක්ම හැම මූමන්ට් එකක්ම හැම දෙයක්ම මම දකින හැම දෙයක්ම මට කැප්චර් කරගන්න තමයි මට ඕනකම තිබ්බේ. ඉතින් හරිම සතුටින් ෆෝන් එකයි මමයි මේ ගමන ගියා. ඉතින් දැන් අපි බලමු කොහොමද අපිට පහළ පේන්නේ කියලා. මම හරිම ආසාවෙන් හිටියේ මේක ෆ්ලයිට් එක උඩට නැග්ගාම කොහොමද පහළ පේන්නේ කියන එක, කොහොමද අහස පේන්නේ, කොහොමද අහස වෙනස් වෙන්නේ, මේ හැමදේම දකින්න හරිම ආසාවෙන් හිටියේ. ඉතින් ඔන්න ෆ්ලයිට් එක උස්සන්න හදන්නේ. දැන් ඔන්න හරි පේනවනේ මාරම හැඟීමක්. එතකොට මේ විදිහට පහළ පේද්දි ඉතින් ගොඩක් අය හරිම ආසාවෙන් යනවා මේ විදිහට. මම හිතන්නේ පළවෙනි පාරට යන අය, ඒක දෙතුන් පාරක් ගිහිල්ලා තියෙන අය, නිතර යන අයට ඒක ගාණක් නැහැ මම හිතන්නේ. හැබැයි පළවෙනි පාර යන අය හරිම ආසාවෙන් මේ විදිහට යන්නේ හරියටම වගේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට ලංකාව පෙවුනේ. ළමයි හරිම ලස්සනයි. ඉතින් මම මේ වගේ ලස්සන රීල් වලට හදලා දැම්මා මේ ටිකේම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අහස පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා දෙයනේ මං අහසේ නේද ඉන්නේ කියලා. ඒ හැංගීම අර අපි විහිළුවට එහෙම කිව්වට ඇත්තටම මේ හැංගීම විඳින්න හම්බෙන්නේ මේ වෙලාවටනේ. ඉතින් කොහොම හරි
හරිම ෂෝක්. මගේ ෆ්ලයිට් එක තිබ්බේ හවස 3:05ට. එතකොට අර ලොකුවට හවස් වෙලා නෑ, රෑ වෙලා නෑ. ඉතින් ඒකත් එක්ක මට ඒ view එක හරිම ලස්සනට පෙනුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගමන මම ගියේ. ඉතින් මේ ගමන ඇත්තටම මම මේ ළඟදී යන්න ප්ලෑන් කරපු එකක් නෙමෙයි. හේතුව තමයි මට කලින් ඒ කියන්නේ දෙපාරක්ම මම යන්න chance එක තිබිලත් මම ගියේ නෑ. හේතුව එතකොට මගේ ස්ටඩීස් තිබ්බා, මගේ ලෙක්චර්ස් තියෙනවා. එතකොට මගේ ඩිග්‍රී ඉවර වෙලා තිබුණේ නෑ. මම ඩිසිටේෂන් කර හිටියේ. ඒකත් එක්ක මම ලොකුවට ෆ්ලයි කරන්නවත්, කොහෙවත් යන්නවත්, ට්‍රැවල් කරන්නවත් ආසාවක් තිබුණේ නෑ. ඒ නිසා පළවෙනි ඒතම පාස්පෝර්ට් හදලා තිබ්බේ නෑ. ඉතින් දැන් ඩිග්‍රී එක ඉවර වුණත් එක්ක මට හිතුණා දැන් ඉතින් නිදහස් ගෙදරට වෙලා ඉන්න නිසා දැන් ඉතින් මට කොහොමද ට්‍රැවල් කරන්න පුළුවන්. සහ ඒකත් එක්ක මම පාස්පෝර්ට් හැදුවා. ඊට පස්සේ ඉතින් කොහොමද දැන් මම ජොබ් එකට දාන්න ඕන. දැන් ඩිග්‍රී ඉවර වෙලා තියෙන කොන්වොකේෂන් ආවට පස්සේ දාන්න පුළුවන් නිසා ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි හදිස්සියෙම මේ ගමන ගියේ. ඉතින් කොහොම හරි ඔන්න බලන්න හරිම ලස්සනයි. අහසේ වලාකුළු එක එක විදිහට වෙනස් වෙනවා. වලාකුළු විතරයි පේන්නේ. එක හරිම ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එක වොයිස් කරද්දි, මේක එඩිට් කරද්දි මම හරිම සතුටින් තමයි මේක මේ එඩිට් කරන්නේ, වොයිස් කරන්නේ. මේ ඒ කියන්නේ ඒ හැඟීම මට ඒ වෙලාවේ තිබ්බ හැඟීම එහෙම මට දැනුත් නිකන් තියෙනවා වගේ. හරිම ආසාවෙන් සතුටින් ගියේ. හැබැයි ටිකක් වෙලා යද්දි දැන් මේක අර ටිකක් වෙලා ඉතින් මේක හුරු වෙනවා මේකට. ඉතින් ඔන්න ඊට පස්සේ චුට්ටක් පැය 4ක්නේ. දැන් ඔන්න ටික වෙලාව ගිහිල්ලා කොහොම හරි අපි ලෑන්ඩ් කරන්න කිට්ටුවේදී ඉතින් මේ view එක, මේ අහස ටික වෙනස් වෙලා අපිට ආයෙත් පහළ පේන්න ගන්නවා. ඉතින් ආයෙත් මම ඔන්න ආසාවෙන් බලන් හිටියා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන ගමන්. මොකද පහළ බලන්න ඉතින් අලුත් රටක්, කවදාවත් ගිහිල්ලා නැති රටක්. ඉතින් දැන් ඔන්න ආයෙ ටික බය වෙනවා. දැන් ඔන්න ආයෙ පහළ පේනවා. ඉතින් කොහොම හරි මම හිතන්නේ මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැයක් විතර තියලා තමයි මෙන්න මේ වීව් එක පේන්න ගත්තේ. කොහොම හරි දැන් ළමයි වුණ ආයෙ මගේ බය, කුතුහලය සියල්ල වැඩි වෙනවා. දැන් මම කල්පනා කරන්නේ දැන් මේක ලෑන්ඩ් කරද්දි කොහොම තියෙද, මොන වගේ හැඟීම් තියෙද. ඊට පස්සේ එයාපෝට් එකට ගිහලා මම කොහොමද මගේ යාළුවව හොයාගන්නේ, මට වයිෆයි කොහොමද මම කනෙක්ට් කරගන්නේ. ඔන්න ඒ ප්‍රශ්න තමයි මට මේ වෙලාවේ ඔළුවේ තිබ්බේ. ඊයස්සේ මගේ අතත් පිච්චිලා තියෙන. කලින් දවසේ නුවර ගිහිල්ලා පහම්පත්තු කරන්න ගිහිල්ලා ඉතින් ඔන්න මේ විදිහට අපිට පහළ පේනවා. මට සතුටුත් හිතෙනවා, බයත් හිතෙනවා, කුතුහලයකුත් තියෙනවා. දැන් ඔන්න එයාපෝට් එකට මම එද්දි තිබ්බ හැඟීම මට ආයෙ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒත් මම හරිම ආසාවෙන් පහළ බල ගියා. මොකද දැන් සෑහෙන වෙලාවක් පැය 3:00ක් විතරම පෙවුනේ අහස වලාකුළු විතරයි. දැන් ඔන්න ආයෙ ටික පහළ පේනවා. ඉතින් කඳු වගේ පේනවා. ඊට පස්සේ දැන් කොහොම හරි දැන් ඔන්න දැන් මට බය 100%ක්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු තව චුට්ටකින් මේ වීව් එක කොහොම වෙනස් වෙයිද කියලා. දැන් ඔන්න ඊයස්සේ මට මතක් වෙනවා දැන් මම අර එයාපෝට් එකෙන් බැස්ස ගමන් මගේ යාළුවව හොයාගන්න ඕනේ. ඒත් එක්ක මගේ ලගේජ් එක හොයාගන්න ඕනේ. ඒත් එක්ක මං කොහොමද වයිෆයි කනෙක්ට් කරගන්න ඕන, අම්මලාට කතා කරන්න ඕන. මොකද දැන් ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ නැහැ කිව්වට. මොකද දැන් මම තමයි එන්න බය හිටපු මනුස්සයා. දැන් මං ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ මං දන්නවා ඒගොල්ලෝ බයෙන් ඉන්නේ. මොකද අම්මා මට කිව්ව එකම දේ තමයි ගිය ගමන් ලෑන්ඩ් කරපු ගමන් අම්මට කෝල් එකක් ගන්න කියන්නේ කියලා. ඉතින් දැන් ඕනවත් හිතා මේ වීව් එකත් බල මම යනවා. ඉතින් පළවෙනි පාරට මේ වගේ වෙන රටකට යන කෙනෙක්ට මේ සියලු හැඟීම් ඇති. මොකද මට එහෙමම හිතෙනවා. මොකද මට පළවෙනි පාරට යන නිසා තමයි මේ සියල්ල මේ විදිහට දැනෙන්නේ. ඉතින් දෙවෙනි පාර, තුන්වෙනි පාර නිතර ගිහලා පුරුදු කෙනෙක් දන්නවා. මොකද ඒ රටක් අලුත් නෑ. ෆ්ලයිට් එකක් යන විදිහක් කිසිම දෙයක් එයාලට කියන්නේ අලුත් නැහැ. ඒගොල්ලන්ට හැමදේම හුරුයි. ඉතින් ඔන්න දැන් නම් ලෑන්ඩ් කරන්න ලං වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මුලින්ම මේ විදිහට තමයි පෙවුනේ. ඉතින්
ඊට පස්සේ ඔන්න ටික පහළ පේන්න ගත්තා. දැන් ඔන්න ආයෙත් ලස්සනට පහළ තියෙන දේවල් පේනවා. ඉතින් දැන් ඔන්න මං හරිම ආසාවෙන් ඉන්නේ. දැන් සියල්ල අමතක කරලා දැන් මං පහළ බලාගෙන තමයි යන්නේ. ඉතින් මේ ඔක්කොම මට හරිම ආසාවෙන් බලාගෙන ගිය දේවල්. ඉතින් මං හිතනවා මේ කියන්නේ ඇත්තටම අපි කොහේ හරි ගියාම මොකක් හරි vlog එකක් රෙකෝඩ් කරන එක හරිම වටිනවා. ඒ කියන්නේ පස්සේ කාලෙක හරි අපිට ඒක බලන්න පුළුවන්. මොකද ඒක දකිද්දි අපිට අත්දැකීමේ හැඟීම මේ විදිහටම තියෙනවා. ඉතින් හරිම ලස්සනට මෙන්න මේ විදිහට අපිට සර්ජ පේනවා. ඉතින් දැන් ඔන්න අපි සර්ජ එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. මම මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන වීඩියෝ එක ඔයගොල්ලන්ට කලින් රීල් එකක් විදිහට දැම්මා. බලපු අය ඇති. ඉතින් මේකේ මම ඉක්මනට මේ වීඩියෝ එක යවනවා. මොකද එහෙම නැත්තම් ගොඩාක් මේක වෙලා යනවා. ඉතින් ස්පීඩ් දාලා තමයි මම මේ vlog එක සම්පූර්ණයෙන්ම යව්වේ. ඉතින් කොහොම හරි දැන් ඔන්න අපි ලෑන්ඩ් කරා. ඉතින් ලෑන්ඩ් කරාට පස්සේ දැන් ඔන්න ආයෙත් මගේ ප්‍රශ්න ලිස්ට් එක මතුවෙනවා. පළවෙනි ප්‍රශ්නය මේ එයාපෝට් එකට ඇතුළු වීම. ඊට පස්සේ මගේ ලගේජ් එක හොයා ගැනීම. අපි බලමු මම මේක මොන විදිහට කරගනීද කියලා. ඉතින් මේක ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන අතරතුරත් සමහර කට්ටිය මම දකිනවා ඒගොල්ලෝ Wi-Fi කනෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කලින් එන යන අයලට සිම් තියනවනේ. දැන් මට එතකොට මාර ප්‍රශ්නේ දැන් මං කොහොමද Wi-Fi කනෙක්ට් කරගන්නේ? මේගොල්ලෝ කොහොමද Wi-Fi කනෙක්ට් කරේ කියලා මම මුලින් හිතුවා. පස්සේ මට තේරුණා දැන් ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලා තියන අයනේ. එතකොට ඒගොල්ලන්ට මෙහි සිම් ඇති. එතකොට මේගොල්ලෝ මෙහෙට ලෑන්ඩ් කරපු ගමන් ඒගොල්ලන්ට එහෙ සිම් එකෙන් Wi-Fi කනෙක්ට් වෙනවා ඇති කියලා. ඉතින් කොහොම හරි දැන් ඔන්න ඊළඟට තමයි මගේ ලස්සනම දවස් 10 පටන් ගන්න යන්නේ. මගේ යාළුවා හොයාගත්තට පස්සේ දැන් මම දන්නේ එයාව හොයාගන්නේ කොහොමද කියලාත්. ඉතින් බලමු. දැන් එයාත් මට කතා කරලා කිව්වා ලෑන්ඩ් කරපු ගමන් ලගේජ් එක අරන් එන්න එයා එළියේ ඉන්නවා කියලා. ඉතින් බලමු ගිහිල්ලා ඔන්න දැන් යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ආවේ. මට හරිම සතුටුයි මේ විදිහට. හැබැයි මට හරිම බයයි. ඉතින් දැන් ඔන්න අපි එයාපෝට් එක ඇතුළට එන්න හදන්නේ. දැන් මට හස්සව තිබ්බ මේ එයාපෝට් එක මොන වගේද කියලා බලන්න. ඉතින් මෙහෙම යද්දී ඔන්න ෆ්ලයිට්ස් ඩීටේල්ස් තියෙනවා එතන. ඉතින් කොහොම හරි මම ආව ළමයි. ඔන්න ඊට පස්සේ අපිට ලස්සනට මේකේ පේනවා welcome to සර්ජ එයාපෝට් කියලා. ඉතින් හරිම සතුටුයි මට ඒක දකිද්දි. දැන් ඔන්න මම මගේ ලගේජ් එක හොයාගත්තා. ඊට පස්සේ මම මුලින්ම කරේ සිම් එකක් ගත්ත එක. අරගෙන මුලින්ම කරේ මේ අපේ අම්මට කෝල් එක දුන්න එක එයාපෝට් එකේ කියලා. මේ එයාපෝට් එකෙන් එළියට යන්නත් කලින් මම සිම් එක කනෙක්ට් කරා. කෝල් එක දුන්න එක තමයි කරේ. නැත්තම් එයාට බයෙන් ඉන්නේ. ඉතින් ඔන්න මගේ යාළුවා ආවා. එයා මට ෆ්ලවර් බොකේ එකක් දුන්නා. කොහොම හරි මම එළියට යනවත් එක්ක මෙයා හිටියා. ඉතින් ඒක නිසා හොඳට ගියා. නැත්තම් මම දන්නේ මම මොනවා කරයිද කියලා. ඉතින් කොහොම හරි දැන් ඔන්න හරිම ලස්සනයි මෙහි යන්නේ. ඒ කියන්නේ මට දැන් මේක අපේ රට නෙමෙයි. ඉතින් වෙන රටක් නේ. දැන් ඉතින් ඔන්න මම ලස්සන බල හරිම සතුටින් යනවා. දැන් මෙහි වෙලාව හවස 7ට විතර 7ට කිට්ටුයි. ඊට පස්සේ මට දැන් බඩගින නිසා මුලින්ම ආවා මැක්ඩොනල්ඩ් එකකට. එකෙන් කෑමත් අරගෙන ඊට පස්සේ මම හොටෙල් එකට ආවා. ඉතින් කොහොම හරි දැන් ඔන්න මම හොටෙල් එකේ ඉන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ඒකේ වීව් එක තිබ්බේ. ඉතින් දැන් තියෙන්නේ මුලින්ම හොඳට වොෂ් එකක් දාගෙන නිදහසේ චුට්ටක් ඉඳලා නිදා ගන්න. මොකද හෙට තමයි අපි ඩුබායි වලට යන්නේ. ඉතින් මගේ යාළුවා මාව හොටෙල් එකට දාලා ගියා. හෙට උදේ මෙහා යනවා මාව පික් කරන්න. ඉතින් කොහොම හරි ඔන්න ওই විදිහට තමයි මේ ගමන මේ විදිහට මම ආවේ. ඉතින් දැන් ඔන්න ඇත්තට මට හරිම මහන්සි. දැන් ඉතින් මම මේ වොෂ් එකක් දාලා අඳින ඇඳුම තමයි මම මේ කල්පනා කර හොයන්නේ. ඉතින් මේක පැක් කරේ අපේ නංගිනේ. ඉතින්
ඒක නිසා තමයි මෙච්චර අමාරු මේකේ ඇඳුම් හොයාගන්න. ඉතින් කොහොම හරි දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් පේනානේ මම්මට හරි මහන්සි. හැබැයි මං හරි බය වෙලා හිටියේ. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැතුව මං ආවා. මට ඒකට හරිම සතුටුයි. ඉතින් නිදිමතක් වගේ තියෙනවා. ඊයස්සේ මේ මගේ නේල්ස් ටික මං ඊයේ දැම්මේ අනේ ඒක මට හරියට බලා ගන්නත් බැරි වුණා. ඉතින් ඔන්න මං හොඳට වොෂ් එකක් දාන් ආවා. දැන් මට හිතුණා ඔක්කොටම කලින් කොෆි එකක් හදාගෙන බොන්න ඕනි කියලා. මොකද මම දැන් බර්ගර් එකක් කාලා කොකාකෝලා එකකුත් සම්පූර්ණයෙන් බිව්වා. දැන් මට බඩි ගියේ නැහැ. දැන් මට මහන්සිය තියෙන. දැන් මට මහන්සිය යන්න හොඳට ඉඳගෙන නිදහසේ මේක බොන්න තමයි ඕන. දැන් ප්‍රශ්න ඔක්කොම විසඳිලා තියෙන්නේ ගෙදරටත් කතා කරලා. ඉතින් ඒකත් එක්ක ඔන්න මං කොෆි එකක් හදාගන්න ගමන් තමයි මං ඉතින් මේ හැම දෙයක්ම හරිම ආසාවෙන් රෙකෝඩ් කරා. ඉතින් ඔයගලන්ට තව දවස් 9ක vlogs තියනවා බලන්න. මේ පළවෙනි එක තමයි මේක. ඉතින් කොහොම හරි දැන් නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔළුව හරිම රිලැක්ස් නිදහස්. හොඳට කහලා බීලා හොඳට විනෝදයෙන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මම මේක බීලා ඊට පස්සේ ටිකක් මම නිදාගත්තා. නිදාගෙන ආය හැරලා මම රෑට චිකන් ෂවර්මා එකයි අවකාඩෝ ජූස් එකයි තමයි මම ඩිනර් එක විදිහට ගත්තා. දැන් වෙලාව පාන්දර 2ට විතර ඇති. මට නිින්ද ගිහිල්ලා හැරෙද්දී ඉතින් නිදිමත ඒ වගේ තමයි මම මේක මේ බීවේ. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මේ දවස ඉවර වෙන්නේ. ඊළඟ vlog එකෙන් හම්බෙමු. බයි.